ඔලොක් අල්ලලා ඒ අතර තනකොළ දානකොට අනිවාර්යයෙන්ම පස් පුරවලා ඒ පස් තලා ගන්න ඕන. මොකද එහෙම තලා ගත්තේ නැත්නම් මේ පස කම්පැක්ට් වෙනකොට ඉන්ටර්ලොක් එකයි ඉන්ටර්ලොක් දාලා තියෙන අතර තියෙන තනකොළේ ඉන්ටර්ලොක් එකට වැඩි පහතින් හිටින්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒ අතර වතුර රැඳිලා වාහනේ රෝද පාරක් එහෙම ගියාම තනකොළ ටික සවුත් වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ දාන පස් ටික හොඳට කම්පැක්ට් කරගන්න මේ විදිහට තාප්පු මාර්ගෙන් තලා ගන්න. ඒ අතරම පස් ලේයර් එක ඉන්ටර්ලොක් එකේ මට්ටමටම ෆිල් කරගන්නත් අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් අර මම කලින් කිව්වා වගේ මේ අතර වතුර රැඳෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක උඩින් තනකොළ එක ලේයර් කරනවා. තනකොළ ගැහුවට පස්සේ අපිට දකින්න හම්බෙන්නේ ඉන්ටර්ලොක් එකට වැඩිය අගලක් වගේ උසින්. හැබැයි ටික කාලයක් යනකොට මාස දෙක තුනක් අනිවාර්යයෙන් මේ තනකොළේ තියෙන කොහොඹත් ලේයර් එක දි รา පත් වුනහම තනකොළ තන නිල්ලයි ඉන්ටර්ලොක් එකයි එක හා සමානවම තියෙනවා දකින්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම පස් දා ගන්න ඉන්ටර්ලොක් එකේ උසටම ඒක හොඳට තලලා කම්පැක්ට් කරගන්න. ඊට පස්සේ තනකොළ ගහන්නේ. එතකොට තනකොළේට වැටෙන වතුර ටික ඉන්ටර්ලොක් එකට ඇවිල්ලා අපි ස්ටොප් එක තියලා තියෙන පැත්තට ගලාගෙන ගිහිල්ලා ඒ ජලය අපේ උද්‍යානයේ ඉවත් වෙනවා. ඒ කාරණාව ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන. ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඉතින් උද්‍යාන අලංකරණය ගැන වලට බොහෝමයක් තොරතුරු අපේ channel එකෙන් දෙක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට අවශ්‍ය කරන තොරතුරු වීඩියෝ එකක් ආධාරයෙන් අරගෙන එන්න කටයුතු කරනවා. Dandy Green Planet Private Limited, the premier and exclusive landscaping company in Sri Lanka, everything in gardening and horticulture.